අභිරහස් ලිඳ සෙනුරගේ ආච්චිගේ ගෙවත්තේ පරණ අඹ ගහක් යට කවුරුත් නොයන තැනක පාසි බැඳුණු පරණ ලිඳක් තිබුණා. ඒක අනෙත් ලින් වගේ නෙවෙයි. ඒකෙන් අමුතු ශබ්දයක් ආවා. ආච්චි, අර ලිඳ පාවිච්චි කරන්නේ නැද්ද? සෙනුර දවසක් ඇහුවා. සෝමාච්චි hina වෙලා ඒක සාමාන්‍ය ලිඳක් නෙවෙයි පුතේ. ඒක ප්‍රාර්ථනා ලිඳක් කිව්වා. ප්‍රාර්ථනා ලිඳක්? සල්ලි සෙල්ලම් බඩු ඉල්ලන්න කොළුවන්ද? සෙනුරුගේ ඇස් දිලිසුණා. නෑ, ආච්චි කිව්වා. ඒ ලිඳෙන් ඉල්ලන්න පුළුවන් ඊට වඩා වටින දේවල්. ධෛර්යය, කරුණාව, නුවණ වගේ දේවල්. ආච්චි කතාව කියන්න පටන් ගත්තා. ඉස්සර කාලේ බියගුළු රජ කෙනෙක් හිටියා. එයා ලොකු සටනකට යන්න කලින් මේ ලිඳ ගාවට ඇවිත් ධෛර්යය ඉල්ලුවා. එයා ඒ සටනින් දිනුවා. සෙනුරට ඒක සම්පූර්ණයෙන් විශ්වාස කරන්න බැරි වුණා. ඒත් එයාට පොඩි කුතුහලයක් ඇති වුණා. සෙනුර හැමදාම කළුවරට ටිකක් බයයි. ඉදා රෑ ලොකු කොනාටුවක් ආවා. අහස ගොඩවද්දි එකපාරටම ලයිට් ගියා. මුළු ගේම කළුවර වුණා. සෙනුරට ගොඩාක් බය හිතුණා. එකපාරටම එයාට නිින්ද මතක් වුණා. එළියට යන්න බැරි වුණත් සෙනුර ඇස් දෙක පියාගෙන හිතින් ප්‍රාර්ථනාවක් කරා. මට බය නැතුව ඉන්න ධෛර්යය දෙන්න. පුදුමයක්. එයාගේ හිතට අමුතු උණුසුමක් එක්කම ලොකු හයියක් දැනුණා. බය ටිකෙන් ටික නැති වෙලා ගියා. සෙනුර නැගිටලා අතපත ගාලා ගිනි පෙට්ටිය හොයාගත්තා. එයා ආච්චිට ඉටිමන්දමක් පත්තු කරලා දුන්නා. "ඔයා බය නැද්ද පුතේ?" ආච්චි පුදුමයෙන් ඇහුවා. සෙනුර hina වුණා. එයාට හිතුණා දින්දේ මැජික් එක තිබුණේ වතුර නෙවෙයි. තමන්ගේ හිතේ තිබුණු විශ්වාසය කියලා. ඒ අභිරහස් ලිඳ එයාට තමන්ගේ හිතේ හයිය හොයාගන්න උදව් කළා.